දෙදස් විසිහය ලෝක කුසලාන විස්සයි විස තරංගාවලි සඳහා මේ වෙනකොට කණ්ඩායම් විස්සක් ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ අනුව තරංගාවලි ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වෙන අතර ලබන වසරේ පෙබරවාරි මාස 7 වෙනිදා ආරම්භ වනු ඇති. කෙසේ හෝ මේ වෙනකොට ලෝක කුසලායන තරඟවදින ශ්‍රී ලංකා සංචිතය මේ වෙනකොට නම් කර අවසන්. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු එම ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළත් කර ඇති අතර කලකට පසු ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත් කර තිබීමත් විශේෂයක්. එම තරංගාවලේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වෙනවා නොඅනුමානයි. ඉතින් මෙම නම් කළ සංචිතයට ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් වන බානුක රාජපක්ෂ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර තිබුණේ නැහැ. මේ නිසා මේ සම්බන්ධව නොයෙක් දෙනා විවිධ මත පළ කරනකොට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම හිටපු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඒ ගැන ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබුණා. ඔහු කීවේ වේගයෙන් පන්දුවට පහර දිය හැකි ඔවුන් දෙදෙනාව මේ සංචිතයට නම් කළේ නැත්තේ ඇයිද යන්නයි. බානුක රාජපක්ෂ සහ දිනේෂ් චන්දිමාල් වැනි වේගයෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් T20 ලෝක කුසලානි සඳහා වන 25 දෙනෙක්ගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත් නොවන්නේ කෙසේද? ඉතින් මේ සම්බන්ධව ඔයාගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්‍රිකට් ගැන අලුත්ම තොරතුරකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.